මාල්ඩීව්ස් වල ට්‍රැවල් කරන්න කලින් ඔයා දැනගන්න ඕන දේවල් part 2 තමයි මේ. පස්වෙනි කාරණය තමයි Wi-Fi connection. especially ඔයා local island එකක travel කරන්න එනවා නම් ඒ hotel එකේ හෝ guest house එකේ Wi-Fi connection available වුණත් සමහර වෙලාවට connection එක slow වෙන්න පුළුවන්. ඉතින් ඔයා remotely work කරන කෙනෙක් නම් ඔයාට මේ tip එක වැදගත් වෙයි. 6 වෙනි දේ තමයි prices. local island එකක guest house hotels වලට වඩා Maldives වල luxury resorts water වල price එක ටිකක් වැඩි. ඉතින් ඔයා budget friendly travel එකක් කරනවා නම් ඔයාගේ traveling period එකේ වැඩි දවසක් local island එකක ඉන්නවා නම් ඔයාට ඔයාගේ budget එක manage කරගන්න ලේසි වෙන්න පුළුවන්. 7 වෙනි කාරණය තමයි transport. public ferry, speedboat වගේම domestic flight සහ plane උත් මෙහි භාවිතා කරනවා. මෙහි ගොඩක්ම use කරන්නේ speedboat. නමුත් distance එක වැඩි places වලට ඔයා travel කරනවා නම් මම හිතන විදිහට domestic flight සහ plane එක තමයි හොඳම transportation method එක වෙන්නේ. අනිත් දේ තමයි local island එකකට ඔයා එනවා නම් අනිවාර්යයෙන්ම mosquito spray එකක් අරගෙන යන්න. ඉතින් මම හිතනවා මේ videos දෙකම ඔයාට වැදගත් වෙන්න ඇති කියලා. මීට අමතරව තවත් වැදගත් දේවල් තියෙනවා නම් ඔයා පහලින් comment එකක් දාන්න. එහෙනම් ආයෙමත් video එකකින් හම්බෙමු. bye.